හෙලෝ ගයිස් ඉතින් ඔන්න තරංගවා නින්ජා ආරාශියගේ පාර්ට් 2 එක. ඉතින් මේ මම පාර්ට් 1 එක ගෙනාවා. ඉතින් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා කට්ටිය නෙමෙයි කෙනෙක් දාලා තිබ්බා ඉතුරු ටිකත් ඕනේ කියලා. ඉතින් මම ඉතුරු ටික ගෙනාවා. ඉතින් එදා කපාල මම ඉක්මනට මේ ගේම් එක ගහනවා. මොකද වෙලා නැහැ මට පොඩි වැඩ වගේක් තියෙනවා. ඉතින් මේ පළවෙනි පාර්ට් 1 එකේ අපි ගැහුවේ ලෙවල් 4 එනකන් 7 ගහන්න බැරි වුණා. 7න් පෙරදිච්ච නිසා යන්නේ නේ. ඒ වුණාට දැන් මේ මම නිකන් ඉන්න වෙලේ ওই ටික ගහගෙන ගියා. අමතක වෙලා. හොයන්නේ අපි ආයෙ ගහමු. ඉතින් පයින්න ඕනේ බා. පැනලා යන්න ඕනේ. ඉතින් මං කියන්න ඕනේ මේක කියන්න ඕනේ මරාජි 2 එක නම් පට්ට. ආයේ සුපිරි කියන සුපිරි බොස් ෆයිට් උත් තියෙනවා ඒකේ සුපිරිම සුපිරි. ඒක කිව්වේ නැත්තම් වැඩක් නැහැ. එතනට ගියා. අපි පුළුවන් තරම් ඉක්මනට ගහගෙන යන්න මේ ටික. පොඩි සද්ද බද්දේ ගණන් ගන්න එපා. හදිස්සි වෙලාවක් ගහන්නේ මම මේ අම්මට දෙරි. ඉන්න මුවාව වදින්නේ නැහැ මූ කොටයිනේ. දැන් ගයිස් 2 එකේ මැනික් හම්බෙන්නේ ඒක තමයි තියෙන එකම අවුල. 1 එකේ මැනික් හම්බෙනවා 2 එකේ මැනික් හම්බෙන්නේ අම්මට. අන්න තියෙනවා සැලලිනි කාව්‍ය. හරි මේ ගන්නේ. සැලලිනි සංදේශය. අන්න යකෝ බෝම්බයක් කටුණා. බෝම්බ වලට අහු වෙන්න හොඳ නැහැ. ඉතින් 2 එකේ මෙන්න මෙහෙම අර පාලි මොකද්ද මේකක් අල්ලන් ඉන්න එක ගාවට කියලා ගැහුවොත් නිකන් අර පොඩි සීන් එකක් යනවා. මං අනිවාර්යෙන් මේක ගහලා 2 එක ගේනවා. ගේන්නේ නැත්තම් වැඩක් නැහැ. මූ අපි බෝම්බයක් දාලා මරමු. උඹලා. ආව් මැරුන්නේ. උත්තිවරයි. ශනික ගහන් යන් අපි. තාම සංදේශ එකයි හම්බුනේ. අඩෝ මැරුණානේ. පරදිනට අර කස් ගාලා යන්නේ ගහන්න තිබ්බේ. උස් ගාලා යන්නේ. මරුවා. මුවන් මරමු. අර ගිනි කොඩ මැදට යනවද? යන්න ඕනේ බැරි වෙලා හරි කාව්‍යයක් තිබ්බොත් එහෙම සැලෙලිනි කාව්‍ය නෑ මොකුත් නෑ. සල්ලි තිබ්බේ. ඔය සල්ලිත් අපිට වටිනවා. ඔන්න තියෙනවා සුපිරි පොට් එකක් ඉතින්. ඔය හැම ගේම් එකෙම තියෙනවා ලස්සන පොට්. ඔයාලා ගන්නවා. ඔය ආරාෂි 2 එකේ තිබ්බ සුපිරි පොට් එක මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. මම 2 එකේදී ඒක දානවා තම්බ්නේල් එකට. බලන්න මේ ලස්සනට මාළු පියාඹන තියෙන්නේ. අඩෝ මකරෙක් යනවා. මකරේදී මොනවා වුණත් ගණන් ගන්න නෑ බා. අපි මකරුන්ට බය නෑ බා. උත්තර තියෙනවා බිම් බෝම්බ නෑ. යකෝ එකක් ගන්න මෙච්චර වෙලා යනවද බා. අම්මට දෙරි හරිනේ අමාරු. තව පණ දෙකක් තියෙනවා. මම පට්ටාස ගේම් එකක් බම් මේක සුපිරිය අම්මට දෙරි. උන්ට හොඳ කියද්දි තමයි මැරෙන්නේ බා. මැනික ගනින් යම. අනේ යන්න හොඳ නෑ. ඔක මැරුවා. දෙන්නන් මැරුවාද? අරක මෙතනින් එද්දි ඔතනින් කැපෙන්න ඕනේ හේබේ. හරි එන හතක් ඉවර කරා ශනික. දැන් 8 ගහන්න ඕනේ. 8 ලෙවල් එක ගහන්න ඕනේ. අනේ 13 නෙමෙයි 8 නේ. අපි 8 ගහමු ශනික.
අමුන් ඉතින් අරකට හමුණා කියලා හමුන්නේ නැහැ නේ. අඩෝ යට තියෙනවා සංදේශ කාව්‍ය. පොඩ්ඩක් ඉන්න ගයිස්. පොඩි සීන් යනවා ගණන් ගන්න එපා. මට දැන් මෙතනින් යන්න ඕනේ. මෙතෙන් අපි බොරුවට අපිට තියෙන මේවා නාස්ති කරගන්න හොඳ නැහැ. මෙතනින් යන්කෝ. දැන් ඔක ඉවරෙද්දිම යන්න ඕනේ. ඌ මරුණා. අඩෝ උඩ අතන යන්න අපරාධ අපේ උඩට ගිහින් එන්න තිබ්බේවා. ගන්න දෙයියා. මම පට්ට බය බං ඔයගේ තැන්ගුණින් එන්න අර ඇසිඩ් කියන එක පාට් වෙනවා බා. ගන්න ගාම ඉක්මනට ඉතින් අරාෂි 2 එකේ බොස් ෆයිට් එකක් තියෙනවා මම්මට ඉතින් සුපිරියයි කනාෂි කියලා පොරක් ඉන්න උට ගහන්න ඕනේ තියලා ඌත් ගහනවා අපිත් ගහනවා උට අම්බෝ ඒක සුපිරියයි උගේ මේ හાર્ට් එක තියෙනවා එනකොට ඒක නිදි කරන්න තමයි අමාරු බං මම කොහමද ගැහුවා අම්මලා ඒ කතුරට මේ වටේ වචනේ කියවෙන්නේ මතකද මෙටල් එකෙත් කියවෙන්නේ නැහැ බං මොකද්ද ඔක කියන්නේ මී කතුරනේ මං කියන්නේ යතු කතුර කියලා ඒ දන්නේ යතුර කියලාත් කියන වෙලාවම ඔක ඉවර වෙද්දිම ඉන්නේ අර ලස්සනට ආව බයි අර ඔන්න දින ඇසිඩ් සීන් එක ඇසිඩ් අප්පෝ එපා නේ ඇසිඩ් නම් ඇසිඩ් දෙමේ මොනවද නින්ජා කාලේ ඇසිඩ් තිබ්බද බා අර මං කිව්වේ මොකක් හරි සීන් එකක් ගිල්ල මැරෙනවා බා හේතුවක් නැතුව මැරෙන්නේ අර බලහන් ඉතින් ඔය බෑනේ කරන්න මට පේන්න බෑ ඇසිඩ් බෑ මටමයි කියන්නේ තියන්ත දැන් මේ පොතේ ආරන්ඩි බම්බූ තෝබුඩි මං ඉවරයි ඔය කතුරට අහු වෙන්න හොඳ නැහැ ඊට පස්සේ එක එක වෙල උඩින් යනලා යනවා ඔය කනාසි මේ 2 එකේ ස්ටේජ් කනාසි නෙමෙයි මොකද ආරාසි 2 එකේ දෙවෙනි ස්ටේජ් එකේ තියෙනවා මේ එකෙක් ඉන්න එක පාට 2 ළඟට රෝල් වෙලා වෙලා ගහගෙන යනවා බා මොනවාද විසික් කරනවා ඊට පස්සේ ඒ වැමුණු මැරෙනවා මොරණ්ඩත් ඔය එන සීන් ගුණ මෙන්න තියෙනවා අර ලස්සන පොට් එක මං හිතන්නේ මේක ඉච්චර ලස්සන නෑ බා පොට් එක කැදයි මෙතන තමයි අවුල බා උඩ අවුල නෑ බා උඩ අපිට හම්බුණා ලයිෆ් ස්මාර්ට් පෑව් ඔන්න දැන් එනවා ගලක් පුතා ගල දැකලා තියෙනවා උඹලා අන්න එනවා ගල අම්මර දෙරි අඩෝ මම තවටෙන් ගල වෙන්නන්න කියලා කෙලේනවා ඔතෙන්ට දැක්කද බෝම්බේ අම්මට සිරියා රතන වෙඩි තියෙන එක උත් ඉන්න මං ආස මුංග මරන්න බෑ අප්පර දෙරි මං ඉතින් මම මරුණා කියලා මං උඩ පැන්න නී බෑබම් මේ ගහන්න ඉතර කල හොඳට ගහන් කියලා ගේම් ප්ලේ කරද්දී මොකක් හරි කුණු ගොඩ මම විනාඩි 8ක් ගිහිල්ලා ලෙවල් 2ක් ගහන්න එන එකකට විනාඩි 4ක්වත් යනවා නේද ලයිෆ් 3ක් තියෙනවා තව එක සංදේශ කාව්‍යයි ගන්න තියෙන්නේ ඒක කරන් කැපෙමු මම අදාළව නැහැ ඉතින් අඩෝ සල්ලි බා ඔන්න ඔතන තියෙනවා දැක්කද ඔතන දුද ගන්නොත් ඉවරයි බා අඩෝ බෝම්බය අයියෝ අර අතන පිනි මැරුණා බා දැන් ඉතුරු ලයිෆ් දෙක තියයිද දන්නේ නැහැ ෂයික
මම මේකට කලින් ගෙවි නින්ජා මෙතන යන්න බෑනේ. නින්ජා වෝරියර් කියන එක බං මේක වැඩක් නෑ මෙච්චර. ඒ කාලයක් ගිහින් මොකද සීන් එකක් කියලා ආයෙ ඩිලීට් කරලා ආයෙ ගහන්න අරන් ඊට පස්සේ වැඩක් නෑ මේක දැක්කට පස්සේ මේක ගහන්න ගත්තා. ඒක ගහලා මේක ගහද්දි උරු නෑ වගේ. එයි ඔය මේවා පවර්ස් ඔය එක එක තියෙන තැන් මාරු වෙනවා බා. ආයෙ වේගින් යන එක තිබ්බේ ඒක උඩ. ශූරිකන් තිබ්බේ යට. මරෙන්කෝ දැන්. එතනින් යන්න ඕනේ ෂේපේ. හරි. ලෙවල් 8ක් ගහුවා අපි. ඊළඟ ලෙවල් 9 තියෙන්නේ. විනාඩි 10යි. මේ පාර්ට් 3 එකක් ගේමුද කියලා ගේනවද නැද්ද කියලා මං හිතුවා මොකද ගේමුද. එහෙනම් ආයෙ කමෙන්ට් එකක් දාන්න. හරිනේ. උතන තමයි අමාරු බා. කොහමද ගේමක් ගහ යන්න ඕනේ. අඩෝ මේවා මේ අමාරුවෙන් ගහපේවා වගේ මට මතක බා. ඔය ඉතින් අමාරුවෙන් තමයි ගහුවේ. ගලින් දුවපන්. අර පේනවා බෝලයක් තියෙනවා. බිත්තරයක් වගේ එකක්. ওই බිත්තරේ වගේ එක දාන්න ඕනේ ඇසිඩ් ගොඩට. ඇසිඩ් උඩින් පැනලත් යන්න ඕනේ තව. අනේ පැටලෙනවා බං මං හිතන්නේ පල්ලෙහාට ගිහින් එන්න ඕනේ උඩට. දැන් යනකම්. මට මතකද ඔතන කොහොම මං කිව්වේ. ඔය කටුකසු ඇසිඩුයි තමයි පේන්නම් බැරි. උයි තියෙන්නේ රෝල් වෙවි. අම්මලේ සල්ලි දැක්කේ නෑ තාම ඔන්නේ. නම්මුලත් අන්දිවල වල පයින්මා පාට වන්දි. අම්මට සරි. දුපුවාද බෝම්බේ. අම්මට සරි. අඩෝ මකරා එනවා මකරා. අඩෝ මකරා මතකද උඩ අම්මට සරි මකරා channel එකේ වැඩ ලස්සනට කරා යනවා. මම මේ බලන් ඉන්න මොකද්ද? ඌ 2යි කේ ගහන ගම්බ. කාද දන්නේ 2යි කේ ගහන්නේ. අපි කොහොම හරි ගේමක් ගහලා ඌ 2යි කේ ගහන්න කලින් අපි 300 ගහමු. වරෙන්කොද? මේකේ ලස්සන පොට්ට යන්නේ නේද? අම්මලා මේ තියෙන ලස්සන පොට්ට. අඩෝ එතන ගැම්මනේ. සුපිරි කැප්චර්ස් වගේක් ගන්න පුළුවන්. අම්මලා දිරුවේ හැවෙතින්. හොයා ගන්න බෑ අම්මෝ. බලන්න. මම ඔතන සිංගල් යනවා ඔතන බෝම්බයක් තිබ්බොත් එහෙම කෙලවෙන නිසා ගියේ නැත්තේ. අම්මලා ඉතින් සල්ලි. ඉතින් අරාසි 2 එකේ තව සීන් එකක් තියෙනවා. එකෙක් ඉන්නව බෝම්බයක් අරගෙන. ඌ එකපාරට ළඟට දුවන් වෙලා බෝම්බේ පුපුර ගන්නවා. ඌව මැරුවත් ඒක පිපිරෙනවා. අනිවාර්යෙන් ඌට පණක් දෙන්න ඕන නිසා තමයි අම්මලා ඉතින්. දෙන්න ඕන නිසා තමයි පණ ඉතුරු කරගන්න ඕන. මරියම්.
අඩෝ යට වුණා සීන් එකක් තිබ්බනේ. නෑ නෑ. අඩෝ මේ මොකද්ද බං? දැක්කම මෙහෙම එකක්. හරි. මොකද මට නම් ඊසි ඈ. 54කුත් ඉතුරුයි. පරාදි බං. මේවා කියවද්දි තමයි පැරදෙන්නේ බං. අම්මට සිරි. අයියෝ ආනේ බලන්න. ඒ රටට සිංහල යන එක දැම්මනම් හරි. පණ දෙකක් තියෙනවා. දැන් හරි. අඩෝ අපි අර මට පේන විදිහට බලන්න. අපි අරව දෙකක් කරන්නේ. මම හතරක් කරන්නේ. මොනවාද අරව හතරක් කරන්නේ බා. සංදේශ කාව්‍ය. මට සිරි. තව පොඩ්ඩක් ළඟට මැවිලා කෙල කරගන්න. සල්ලි දෙක ගන්නත් ඕනේ. මට මේ ගින්දරත් බයයි මං එහාසේ. මේ 8 ලෙවල් එකේ ඉවර කරේ 9 නේ. 9 ඉවර කරේ. උනේ දැන් 10 ගහන්න ඕනේ. අම්මට ත්‍රිේකේ මම සංදේශ කාව්‍ය දෙකයි අරන් තියෙන්නේ. ඉතින් කියන්නේ පට්ට අමාරු එකක් ඉන්නේ. මේක සුපිරිය. මේකේ බොස් ෆයිට් නෑ බා. 2 එකේදී තියෙන බොස් ෆයිට්. අඩෝ අර මකර යනවා බා. මේ මකර ඉඳපන්. අඩෝ මමන්නේ මරුණා. හරි මකරව ගත්තා නම් ඒ ලයිෆ් එක හම් වෙනවා ආයේ. හරි බා. මකරව මරුවා ලයිෆ් එක හම් වුණා. මොකද දැන් කොහොම හරි ඔය සිංහල කියන හරි නේද? අයියෝ ගිනි ගත්තා. ගිනි කසය වුණානේ එකපාරට බලන්න. ලයිෆ් තුනේ තියෙන්නේ. සංදේශත් එකක් කන්නේ. වෙන නම නැද්ද මම සංදේශ කියන්නේ તો ඒක කැතයි. ලෙටර් කියමු. නෑ ඒකත් කැතයි. ලා 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 හයි මෙත් නඩු මී කතුර කර වුණා. ඔතෙන්ද උඩ වෙන්න සමහර වෙලාවට අර හී ඇනෙනවා. ෂේපයම කොහමද? වෙඩි තියෙන එකෙක් ඉන්නවා පල්ලෙහා. අඩෝ ළඟටම ආවා. අයියෝ විහින්නේ බං මැරෙන්නේ බලන්න. සාගේට තිබ්බේ කලින් ගියා. පණ දෙකයි තියෙන්නේ තාම සංදේශවත් එකක්වත් අරන්නේ බලන්න. කවදා දිනන්නද මේක? ඒ ඇසේ මූත් ඉතින් ගාට නම් ඉක්මනට යනවා කො. මට සිරි. අඩෝ මම මැරුවා බං උකට වයින් දාලෙන් අඩෝ. ටූ එකේ යන පැත්ත හිතා ගන්නත් බෑ මම එක එක පැති වල යන්නේ. උඩට ගිහින් ආයේ පල්ලෙහාට එන්න තියෙනවා. ආයේ ගියපු පැත්තටම යන්නත් තියෙනවා. ඒකේ තියෙනවා තව මේ හිම කාලේ හරිද? හිම කාලේ මේ අපි ওই ගින්දර වලට කියන්නේ පිච්චෙන්නේ අපි ගින්දර ළඟ ඉන්න ඕනේ. නැත්නම් අර යටින් තියෙන පොඩි මේකක් ඒ අම්මලේ මේ. ඒ ස්ක්‍රීන්ෂොට් එක ගනිමු මොකක් කරේ. ගැම්මනේ. මෙතන ඉඳන් මෙහෙම ගියාම කොහොමද? අඩෝ එතන ගැම්ම. ඒක ගැම්ම. අඩෝ ලිඳක් තියෙනවා. මේකත් මරු.
අම්මලා සිරි මේකට හුවෙන්න වෙනව මොනවා ඔය ඕවා එන්නේ නෝ බං ඔය කටුවගේ තිබ්බ ඕවා එන්නේ නෝ අනිවාර්යයෙන් වෙයි යමා අඩෝ මේ වගේ තැන් තමයි එපා වෙන්නේ බා ඔය අයියෝ කියද්දිම මරුණා බා මරෙන් කොයි මඟුල ඉතින් කොහොමද යන්නේ දැම්ම හරි හරිනේ අමාරු අයියෝ 3000 දෙමු මොනවාද මම සල්ලි දිනේ අය ඕවා වියදම් කරන්න තෝ තියන් ඉඳලා අපි යනකොට ගෙනියනවද නෑනේ සල්ලි දීලා ගහන්න ඕනේ අර ඔය සුරි කරන යවන එක සුරිවා දිගට යවන්න ඕන ඉතින් එනවා ගලක් අම්මට දෙරි උන් ටික මරලා දාපන් අර කොටේ ගන්න මල වදයක් ඈ මැරෙන්නේ නැහැ ඌවනම් මට පේන්න බෑ මම එකපාරට යටින් ගිහලා ගහනවා බෝම්බ දාන එක සූරියෝ hina වෙලා ඉන්නේ කෑ ගහලා කෑ ගාගෙන යනවා දැන් ඉතින් 2000ක් අරන් ගැහුවේ කියලා බොරුවට මෙතන මේ අර නියා වෙන්නේ මම ගැහුවන් අම්මෝ ඇට කඩන එකත් එනම කලා අඩෝ 11 යන්නේ මම විනාඩි 20ක් ගිහිල්ලා නේ ෂේප් එක ගහමු අන්තිම ටික අඩෝ මං ඉතින් මැරුණා කියලා බා මේක 7 අවුරුද්දක් විතර කරා අම්මට දෙවි මකරු මැරීමත් කලාවක් බා අම්බෝ මොකෝ මට මතකයි ටිකක් දැන් අමතකයි මම දැක්කේ නේ කවුරු ඉන්නේ කියලා පොඩ්ඩක් බ්‍රයිට්නස් වැඩි කරමු පේන්නේ බං කරුවල නෙමෙයි සීතල නෙමෙයි අයියෝ මොනවද කියන්නේ අදත් එක වෙන්න රස්නේ නෙමෙයි මොනවද අවුවයි දාම ට්‍රැක වයින්නවා අනිවාර්යයෙන් උතන්ට හී වදිනවා හී මං කිව්වේ ඕන් දැන් ටිකක් වෙලාවකින් ආයි හීයක් වදිනවා ගන්නට වින් මොකද මං කිව්වේ මං කියන දේවල් එනවා බා උතන බෝම්බය අතන ඉන්නව නිකන් එකේ මම මරන්න නම් ඊසි ඈ දැන් මෙතනට යන්නේ කොහමද කියන්නකෝ අතනින් එනවනේ අරග අපි ශනික ගහමු මේක ඔළුව ළඟින් ගියේ 99න් බේරුනේ කිව්වත් හරි ලලා ආයි මම්බ අඩ කුරුල්ලා ඒක කියන්නේ බා ලලා හරිනේ අමාරු තඩේ ඉස්සරහට ගන්න කොහොමද මැරෙන්නේ ඕක යද්දි අපි යන්න ඕනේ උන් ඔය වෙලාවට දැන් යම ආයි ඕක ඉද්දි යන්න ඕනේ දැන් යම හරියට හරිනේ බා ඕවා අපි ගැහුවේ කාලේ ආව හැරුණාද මට නම් මුත් එක පට්ට තරහක් තියෙන්නේ මුයි අර එක පාට ඇවිල්ලා මුග් ගාලා ගහන එකයි දෙන්නම එකයි බා තුවක්කුවට නම් එච්චර බය නෑ බා තුවක්කුව අයිසි බා තුවක්කුව වෙනම වයිබ් එකක් බා මෙතනත් අවුල හුස්මත් තිරුණා බා ඒක දැකලා බෝ ෂීල්ඩ් එක ඉවරුණොත් ඉවරයි අන්තිමට ගලක් කොනේ ගලක් අම්මට ගලනවා ඔඩ්ඩෝ ලස්සන පොට් එක බලහන් දම්පාටට තියෙන දම්පාටර අඩෝ මරු බං එතන අම්මනේ මේ යෝධ හොතු
අමාරු ආවා. හරි. ඌට නම් කිසි බයක් නැහැ මොකෙද්ද මන්ද කොහෙන් ආවෙකද කියලා මට. කොහොමද අතන බෝම්බයක් තියලා දැක්කද කොහොමද ඈ කොහොමද? මරුනේ. පොඩි සද්ද එනවා ගණන් ගන්න එපා ගයිස්. ඉදිරි නම් වීඩියෝ එක කරන්නේ පොඩ්ඩකින් ගණන් ගන්න එපා ඉතින් අපි පොඩි වැඩ තියෙනවා ඉතින් අපිට. හරිනේ. අයියෝ බෑබම් මේක ගහන්න එපා වෙනවද? ලයිෆ් දෙකේ තියෙන්නේ. මට පොඩ්ඩක් අසනීපයි හැමදාම එහෙම නෙති. හැමදාම මට අසනීපයි. හැමදාම මොකක් කියන්න බෑ. හිතනවා ඩිස්ක්‍රිප්ෂන් එකට ඒක දානවා. මට හැමදාම අසනීපයි කියලා. යෝධ හතු වලින් යන්න ඕනේ යෝධ හතු වේවලා යෝධ හතු. පාර වර්ධිනවනේ බම් බෑනේ කරන්න. එතනත් අර සීන් එකක් ඇති මොකෙක් කරේ ලුඩින් කෙලින එක. ඊ මං ඉබ්බුවන් අරක බම්බුව වලහාසි. ආයෙ 3000ක් දෙන්න වේද? දෙමු මං සල්ලි තියෙන ඊයදම් කරන්න ඕනේ මං ආයෙ. සල්ලි දීදී වේදම් කරන්න නැතුව සල්ලි කණ්ඩද? සල්ලි බොණ්ඩද? සල්ලි තියෙන්නේ වේදම් කරන්න. අඩු ඒ මොකක්ද උනේ? අරකක් එමුණ මට. අඩු අපි ගස් කොටයක් දෙන්නේ නෑ නේ බං කාලේ. අනේ බම් මං අරක ඔබනවා බං ඒක මුන්ට මේ අයියෝ බෑවම් කරන්න. ඒක හදලා තියෙන්නේ හොරු වගේ. මේව හදන්නේ හොරු. ඔයාලා මේකෙන් ගහන්න එපා මේව හොරුන්ගේ ගේම්. සුදම මේක ගහපන්. දිගටම ගහපන් නවත්තන්න නැතුව ගහපන්. දැන් මං මේ ගහන ගේම් මගේ ෆෝන් එකේ තියෙන්නේ. මම දැන් ගේම් ප්ලේ එකට දානවා ගේම් එකක් ඒක ගහනවා. ඊට පස්සේ ඒක ඩිලීට් කරලා තව එකක් දාගන්නනේ. එක ස්ටියර් ගේම් එකක් තියෙනවා. ඒ තමයි බීච් බගි. ඒක තාම ගහනවා මම ඉන්නේ. තාම ඒක ගහගන්න බැරි වුණා. තව එක ලයිෆ් එකේ තියෙන්නේ. ඒකත් ඉවර වෙයි තව ටිකකින්. ගණන් ගන්න එපා. ඒ වුණොත් අපි යන් 9ට නෑ 9 දෙවන්නේ 12ත් ගහුවද අපි 11 ගහන්නේ මේ. අනේ මතක නෑ බං. 11 තමයි මං හිතන්නේ. ඔව් 11 තමයි. එමුණොත් 12 ගහලා 12ත් බැරි වුණොත් 13 ගහලා 13ත් බැරි වුණොත් නවත්තු. ඉතින් වෙලා නෑ බං මේ. ඊ විනාඩි 28යි. මේ පිස්සුනට යන්න බෑ. අප්ලෝඩ් කරන්න පැයක් විතර යනවා ඊට පස්සේ බම්බු. හරිනේ. අම්මට රොතන්ට එනවා මේක. නැද්ද? අර වෙන්නේ නෑ බං. පොතේ හැටියට රොතන්ට එන්න ඕනේ අර මේක. මම මේ අඩමාණෙන් ගහන්නේ මම මට පේන්නේ මේ ඉරේලියත් එක්ක. අඩෝ යට ඉඳන් ගහන්නේ මං කොහොමන්නේ මම පේන්නත් නෑ බලන්න. ඔප්පු පොඩි ඉවරයි ඈ. මං උඩ පැන්නා. එද්ද? එක ලයිෆ් එකේ තියෙන්නේ. මොහොම හරි ගේම ගහන්න ඕනේ. ඒකින් අර යකඩ කපන එකක් යන උඩින්. ඌට ගැහුවට වැදෙන්නේ නැහැ බලමුකෝ. කපටියෝ. අම්මරසි. ඔය වගේ සීන් වලට මම බයයි. අඩු ඉවරයි බං. ඊගේ දෙකද මන්ද ගත්තේ අරවා. ඊට ගැහුවේ 11ද දැන් 12 ගහමු. ශනින් ගහමු.
අඩෝ මේකත් මම දවස් 1000ක් විතර දවස් 1000ක් නෑ 1000ක් කියන්නේ අවුරුදු 3කටත් වඩා වැඩි. එන දවස් ගණක් ගැහුවා. අඩෝ මේ එහෙනම් අපි මෙතනින් නවත්තමු බස්. දහම්කෝ දැන් වෙලත් නෑ. 13 12 14 15. තව ලෙවල් 4ක් තියෙනවා. ලෙවල් 4න් පස්සේ මේකනේ. එහෙනම් මම පුළුවන් නම් පාර්ට් 3 එකක් ගෙන්න මේ ලෙවල් 4 ගහලා ඊට පස්සේ අතන පළවෙනි ලෙවල් එක ගහන්න. එතකොට ලෙවල් 5ක් ගහනවා නේද? ගායිස් අදර අපි යනවා ඊළඟට මේ ඒක ඉවරලා ගේනවා මේ අරාෂි 2 එක. අරාෂි 2 එකේ පාර්ට් දෙකක් විතර ගෙනල්ලා නවත්තනවා. එහෙනම් ගායිස් අදර වීඩියෝ එකකින් යනවා. තවත් ඒ වෙන සෙට් එකක් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකට එකතු වෙලා ලයික් කරන්න නේ ඕනේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න ඉදිරි ටිකක් ඕනේ කියලා හෝ එපා කියලා. මේ ආයේ මොකද්ද? වීඩියෝ එක ෂෙයා කරන්න ඔයා යාළුවන්ට බලන්න ඔයා මේ ගේම් එක ගහන්න යාළුවන්ට ගහන්න යන සුපිරි ගේම් එකක්. එහෙනම් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට වීඩියෝ එක යනවා අනිත් වීඩියෝ එකක් මම එහෙනම් කොල්ලෝ අපි ගියා. බයි බයි.